මේ කරඬුවේ වැඩ ඉන්නේ අබෑටේක ප්‍රමාණි සර්වඥ ධාතුන් වහන්සේ නමක්. මේ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨානයෙන්. මේ සර්වඥ ධාතුන් වහන්සේලාට වන්දනාමාන කරලා ඒ පින්බලෙන් සතර අපායට නොවැටි දෙවියන් අතරට උපදින්න සලස්සා ගන්නයි අපට සුගතියේ උපත සලස්සා දෙන්නයි මේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ. එතකොට යම් කිසි කෙනෙක් හිත පහදවා ගත්තොත් මේ ධාතුන් වහන්සේලා කෙරෙහි ඒ හිත පහදවාගෙන ඉන්න මෙයා පහදවා ගන්නවද නැද්ද කියලා භාග්‍යතුන් වහන්සේ බලාගෙන නැහැ. මේකේ නා මට පහන් තියෙනවද නැද්ද කියලා බලන් ඉන්නේ නැහැ. මේකේ නා මට බුද්ධ පූජාව තියෙනවද නැද්ද කියලා බලාගෙන නැහැ. එහෙම බලාගෙන ඉන්නේ කෙලෙස් සහිත අය. දැන් කෙලෙස් සහිත අමනුෂ්‍යයන්ට වැඳපු මිනිස්සු සරණ ගියා කිය බොරුවට කියා කෙලෙස් සහිත අමනුෂ්‍යයන්ට වැඳපු මිනිස්සු ඒ කෝණයෙන්ම තමයි බුදුරජාණන් වහන්සේ දිහා බලන්නේ. ඊට පස්සේ මේ මිනිසුන්ට පහන තියන්න බැරි වුණොත් මේ මිනිස්සු බය වෙනවා. අනේ බුදු පහන තියන්න බැරි වුණා මට අනතුරක් වෙයි දන්නේ. මේ මිනිසුන්ට බුද්ධ පූජාව තියාගන්න බැරි වුණොත් මේ මිනිස්සු බය වෙනවා. අනේ මට බුද්ධ පූජාව තියාගන්න බැරි වුණා මේකෙන් මට අවඩක් වෙයි දන්නේ. මට පවක් වෙයි දන්නේ කියලා. මොකද හේතුව? අමනුෂ්‍යයන්ට පූජාවල් පවත්වන කෝණයෙන් තමයි ඒ බලලා තියෙන්නේ. අපි බුදුරජාණන් වහන්සේට පහන් දැල්ලුවත් එකයි නැතත් එකයි. උන්වහන්සේට ඒක අදාළ නැහැ. අපි බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජාවල් පිදුවත් එකයි නැතත් එකයි උන්වහන්සේට අදාළ නැහැ. මේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ අපේ පිදුම් බලාගෙන නෙමෙයි. අපි තමයි මේ වන්දනාමාන කරමින් ආදර ගෞරව දක්වමින් බුද්ධ පූජා පවත්වන්නේ. ඉතින් අපිට බුද්ධ පූජාව තියාගන්න බැරුව ගියොත් මේකෙන් මට අවඩක් වෙයි දන්නේ නැහැ කියලා හිතුවනම් එයා සරණ ගිහින්නේ. සරණ ගියපු කෙනාට ඒ සිතවිල්ල පහළ වෙන්නේ නැහැ. දැන් බොහෝ දෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කටින් කිව්වට සරණ කටේ විතරයි හිතේ නැහැ. හිතේ තියෙන්නේ කේන්දර නැකත් අමනුෂ්‍යයෝ ඔවා තමයි හිතේ තියෙන්නේ. සැකේ එතකොට ඒවා හිතේ තියෙන පුද්ගලයා කටින් සරණ ගියා කියලා හිතට සම්බන්ධ නැහැ. ප්‍රධාන කට නෙමෙයි ප්‍රධාන හිත. එතකොට බුදුරජාණන් වහන්සේ සරණ යන කෙනා හිතෙන් සරණ ගියා නම් ඒ සරණ ගියපු කෙනා මල් පහන් පූජා කරද්දී හිත සතුට හට ගන්නවා.